අද මම ඔයාලට අරගෙන ආවා මම ගෙදර vegetable chops හදාගත්ත විදිය. මම ඒකට මල් ගෝවා, කැරට්, අල, සුදු ලුණු ගෙඩියක් ගෝවා එකතු කරගන්නවා. ඊට පස්සේ මම මේ විදියට එළවලු ටික කපා ගන්නවා. මම මේ විදියට භාජන ලෙපේ තියලා තෙල් ටිකක් දාගෙන ඒකට සුදු ලුණු එකතු කරගෙන හොඳට කවලම් කරගන්නවා. ඊට පස්සේ මම කපාගත්ත එළවලු ටික මේ විදියට එකතු කරගන්නවා. ඊට පස්සේ හොඳට කවලම් කරගෙන එළවලු ටිකට ගම්මිරිස් ටිකක්, ලුණු ටිකක් එකතු කරගෙන උණු වතුර ටිකක් දාලා හොඳට තැම්බෙන්න තියන්න. මේ තියෙන්නේ මම කලින් තඹගත්ත එළවලු ටික. මම ඒක හොඳට තැම්බුණාට පස්සේ තමයි ගෝවට එකතු කරගන්නේ. ඊට පස්සේ මම කොන්ෆ්ලවර් ටිකක් උණු වතුර ටිකකට දාලා ඒක දියාරු විදියට මිශ්‍රණයක් හදා ගන්නවා. මගේ එළවලු ටික දැන් හොඳට තැම්බිලා තියෙන්නේ. මම ඒකට අර හදාගත්ත මිශ්‍රණය එකතු කරගන්නවා. ඒකට ඊට පස්සේ මම රසායනව සීනි ටිකක්, ගම්මිරිස් ටිකක්, ලුණු ටිකක් එකතු කරගන්නවා. මේ විදිහට තමයි මගේ vegetable chops හැදුනේ. මේක ඇත්තටම ගොඩක් රසවත් වගේම ගොඩක් ලේසිම රෙසිපියක්. ඉතින් මේ වගේ අලුත් තව වීඩියෝ බලන්න මගේ channel එක subscribe කරන්න, comment කරන්න, like කරන්න.